Hello everyone, welcome to my YouTube channel. ඔන්න මේ vlog එකේ තියෙන්නේ අපේ Maldives tour එකේ part 2. ඔයාලට කලින් vlog එක, ඒ කියන්නේ Maldives part 1 vlog එක බැලුවා නම් මතක ඇති මම අන්තිමට කියනවා අපි අද මෙහෙ වෙන අයිලන්ඩ් එකකට යනවා කියලා. අන්න එහෙට යන්න තමයි මේ උදෙන්ම නැගිටලා අපි ලෑස්ති වුණේ. ඉක්මනට බ්‍රෙක්ෆාස්ට් ගන්නවා. මොකද ඒකට අපිට යන්න තියෙන්නේ බෝට් එකක. මෙහි බෝට් සර්විස් එක නම් මාරම හොඳයි. on time මේගොල්ලෝ වැඩ කරනවා. ඒ නිසා අපි වෙලාවටම ගිහිල්ලා ඉන්න ඕනේ, නැත්තම් ඉතින් අපිව දාලා යනවා. හරි, එහෙනම් අපි මේ හොටෙල් එකෙන් ඉක්මනට චෙක් අවුට් වෙලා ඉක්මනටම යමු. අද මම මේ යන්න ගමන මම හරිම ආසාවෙන් යන්නේ. ඒක මගේ ඩ්‍රීම් එකක්. මම හිතුවා කවදා හරි මට මාල්ඩිව්ස් යන්න හම්බුනොත් මේ තැනට අනිවාර්යෙන්ම යනවාමයි කියලා. ඉතින් ඒක අද හැබෑ වෙන්නයි යන්නේ. ඒක නිසා මට සතුටුයි. අපි දැන් පිටත් වුණා. අපි බෝට් එක ගන්න ආයෙත් යන්න ඕනේ එයාපෝට් එකටම. මොකද එතනින් තමයි අපිට අදාළ බෝට් එක ඒගොල්ලන් දෙන්නේ. මම පේනනම් ඒක කොහොමද වෙන්නේ කියලා. ඔය මට නම් මේ මෙතන පිස්සු නටනවා මම මේ දවස්වල ස්පාසිලෝන් ප්‍රොඩක්ට් වලට පොඩක් ඇඩික්ට් වෙලා ඉන්නේ. ඒක තමයි ඔය මම මේ ඔතන පිස්සු නටන්නේ. මම ඒ ඇප්ලයි කරේ ඒගොල්ලන්ගේ හෑන්ඩ් ක්‍රීම් එකක්. ඒක මාර සුවඳයි. ඔන්න අපි ආවා එයාපෝට් එකට. එයාපෝට් එකට ආවහම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට ගොඩාක් කවුන්ටර්ස් තියෙනවා. මේ තියෙන්නේ එක එක අයිලන්ඩ් වල රිසෝට් වලට අදාළ කවුන්ටර්ස්. අපිට තියෙන්නේ අපි යන රිසෝට් එකට අදාළ කවුන්ට් එකට යන්න. එතකොට අපේ බුකින් එක චෙක් කරලා අපිට අදාළ බෝට් එක ඒගොල්ලෝ දෙනවා. අපිත් දැන් අපේ කවුන්ට් එක හොයාගත්තා. අපි යන්නේ අදාරන් ක්ලබ් රනාලේ. ඉතින් ඔය අදාරන් කියලා ගහලා තියෙන කවුන්ට් එකට තමයි අපි යන්න ඕනේ. Good morning. May I know which hotel you are going to? Ranale. Manal. ඉතින් ඔය විදිහට අපේ බුකින් එක බලලා ඒගොල්ලෝ අපේ බෑග්ස් වලට මෙන්න මේ වගේ ටැග්ස් දැම්මා. ඉතින් අපි ටිකක් කලින් ගිය නිසා අපිට වෙලාව තිබුණා. ඒක නිසා අපිට චුට්ටක් වෙලා ඉඳගෙන ඉන්න කිව්වා. ඒගොල්ලන් හරි වෙලාව ආවම කතා කරනකම්. ඔන්න ඉතින් කිව්වත් වගේ හරිම වෙලාවට ඒගොල්ලන්ගේ කෙනෙක් ඇවිල්ලා අපිට කතා කරනවා. අපි ටිකක් ටච් එකේ ඉන්න ඕනේ. මොකද ඒගොල්ලන් අපේ රිසෝට් එකේ නම කියලා තමයි අපිට කතා කරන්නේ. ඉතින් එතකොට අපි ඉක්මනට නැගිටලා යන්න ඕනේ. ඉතින් අනිත් දේ තමයි මං ඉස්සෙල්ලත් කිව්වා වගේ මෙහෙ බෝට් සර්විස් එක මාරම හොඳයි. ඒගොල්ලෝ on time වැඩ කරනවා. ඉතින් අපිට බෝට් එක ගාවට එන්න විනාඩියක් හරි පරක්කු වුණොත් ඉතින් සොරි තමයි. මොකද ඒගොල්ලන් විනාඩියක්වත් එහා මෙහා කරන්නේ නැතුව හරිම වෙලාවට පිටත් වෙනවා. ඉතින් ඒක නිසා අපි වෙලාවටම ගිහිල්ලා ඉන්න ඕනේ. අපේ ටුවර් ගයිඩ් උනත් කිව්වා අපිට වෙලාවටම ගිහිල්ලා ඉන්න කියලා. මොකද එහෙම නැති වුණොත් ඊළඟ බෝට් එකේ තමයි යන්න වෙන්නේ. ඊළඟ බෝට් එක දැන් මේ එක බෝට් එකක් පිටත් වෙච්ච ගමන්ම ඊළඟ බෝට් එක පිටත් වෙන්නේ නැහැ. ඒකට කාලයක් යනවා කිව්වා. ඉතින් වෙලාව අපරාදේ. ඒක නිසා ඔයගොල්ලෝ මොල්ඩිව්ස් ගියොත් අනිවාර්යයෙන්ම බෝට් එකක යනවා නම් හරිය වෙලාවට ගිහිල්ලා ඉන්න. මං තාම හරියටම කිව්වේ නෑනේ කොහෙටද මේ යන්නේ කියලා. ඕගොල්ලෝ තම්බ්නේල් එකේ දැක්කත් වගේ යන්නේ මෙහි ලස්සන රිසෝට් එකකට.
ඉතින් මේ බෝට් එකේ යන්නේ අදාරන් ක්ලබ් රනාලේ ඇන්ඩ් වාදු යන අය විතරයි. ඉතින් අපි දැන් යන්. Second stop. Second stop is Adaran Club Ranal. First stop is Vadu. From Vadu, it will take around 30 minutes to reach Ranal. Okay. For the duration of your trip, please keep your life jackets on. Well seated. The first stop is you guys. Okay. Yep. Thank you. Thank you for choosing us. Enjoy your holiday. Thank you. Bye. Bye. ඔන්න ඉතින් මං කිව්වත් වගේ හරිම වෙලාවට අපි යන්න පිටත් වුණා. මේ ස්පීඩ් බෝට් රයිඩ් එක නම් මාරම ෆන්. ඇත්තටම කිව්වොත් අපි කෑ ගගහ තමයි ගියේ. මොකද එක පාරටම ඉස්සෙනවා, එක පාරටම පාත් වෙනවා. ඇඟත් රිදෙනවා අන්තිම වෙද්දි. ඒක මාර ෆන්. මෙතන හිටපු මේ කට්ටියම කෑ ගගහ තමයි ගියේ. මාරු ෆන් එකක් ගත්තා. ඉතින් මෝල්ඩිව්ස් ආවොත් අනිවාර්යෙන්ම මේ එක්ස්පීරියන්ස් එක ගන්න නම් ඔයගොල්ලෝ අමතක කරන්න එපා. ඒක හරිම ෂෝක්. ඒ වගේම තමයි අපි අද්දි ලස්සන අයිලන්ඩ් ගොඩාක් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් හරිම ලස්සනයි. අපි ඔන්න ෆස්ට් ස්ටොප් එකට ආවා. වාදු වලින් බහින කට්ටිය දැන් බැස්සා. දැන් ඉතින් කෙලින්ම යන්න තියෙන්නේ රනාලේකට. මේ වාදු රනාලේ මේ දෙකම අයිති වෙන්නේ අදාරන් ගෲප් එකට. ඒකයි එකම බෝට් එකේ ඒ දෙකටම යන කට්ටිය ආවේ. ඔයාලට පේනවා නේද ඔන්න අපි අපේ රිසෝට් එක ළඟටම ඇවිල්ලා ඉන්නේ. හරි ඉතින් මං කවදම හරි ආසාවෙන් යන්න ඕනි කියලා හිතාගෙන හිටපු මගේ ඩ්‍රීම් ප්ලේස් එකට මම ඔන්න ආවා. මං ඉස්සෙල්ලත් කිව්වා වගේ අපි ආවේ අදාරන් ක්ලබ් රනාලේ රිසෝට් එකට. මේක හරි ලස්සන රිසෝට් එකක්. ඉතින් අපි ඇතුළට ගිහිල්ලාම බලමු මේකේ මොනවද අපිට බලන්න තියෙන්නේ, කරන්න තියෙන්නේ. මේ දේවල් අපි ගිහිල්ලාම බලමු. මෙතන ඉතින් වීඩියෝ එකේ පේනවට වඩා ඇත්තටම බලද්දී මාරම ලස්සනයි. මේ ලස්සනයි කියන වචනේ නම් මම මේ vlog එක පුරාවටම පාවිච්චි කරයි. මොකද ඉතින් මට ඊට වඩා පාවිච්චි කරන්න වචනයක් දන්නේ නැහැ. ඒ තරම්ම මේ පරිසරය හරිම ලස්සනයි. ඉතින් ඒ වචනේ මට හැම වෙලෙම කියවෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ ඉතින්. දැන් අපි රිසෙප්ෂන් ඒරියා එකට යනවා. එතන ඉන්න ඕනේ කට්ටියම බෝට් එකේ ආව මුළු ගෲප් එකම එතනට එකතු වෙනකන්. තාම ඔතෙන්ට කට්ටියම ඇවිල්ලා නැහැ. අර එන මග කට්ටිය වීඩියෝස් ගන්නවා, ෆොටෝස් ගන්නවා. ඉතින් එතන හරි ලස්සනයිනේ. ඉතින් එහෙම ඒක තමයි. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. එතකන් මේගොල්ලෝ බලාගෙන ඉන්නවා අපි කට්ටිය මෙතෙන්ට එකතු වෙනකන්. ඉතින් හැමෝම පිස්සු හැදිලා වගේ ෆොටෝ ගන්නවා, වීඩියෝස් ගන්නවා. එහෙම තමයි. ඉතින් අපි ක්‍රිස්මස් එක ලඟ වෙලානේ ආවේ. ඒක නිසා ඒගොල්ලෝ ලස්සනට ක්‍රිස්මස් එකට ඩෙකොරේට් කරලා තිබුණා. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ රිසෙප්ෂන් ඒරියා එක. අපිට ගිය ගමන් මේ විදිහට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා. ඊට පස්සේ අපිට මේ විදිහට ෆෝම්ස් දුන්නා ෆිල් කරන්න. මේකෙදී ඒගොල්ලෝ මතක් කරලාම අපෙන් අහනවා අපි මෙහෙන් පිටත් වෙන දවස කවදද? ඒ වගේම පිටත් වෙන වෙලාව කීයද කියලා. ඒක නම් ඇත්තටම හොඳ වැඩක්. මොකද මෙහෙට ආවහම අපිට ටයිම් එක ගැන නම් කිසිම අයිඩියා එකක් නැහැ. ඉතින් ඒගොල්ලෝ ඒක මතක් කරලා අපිව හරි දවසට හරි වෙලාවට බෝට් එකට ඇරලවනවා. Okay, right. So first of all, good morning everyone. Good morning. Welcome to Adaran Club Ranali. My name is Roshan. I'm a guest relation from Sri Lanka. And right now the time is actually 11 o'clock in the morning. So you all will be starting. ඉතින් මේ මිස්ටර් රොෂාන් එයා අපිට මේ අයිලන්ඩ් එක ගැන හැම විස්තරයක්ම හොඳට පැහැදිලි කරලා දුන්නා. ඔයගලන්ට ඇහෙන්නේ නැති එයාත් ලංකාවේ කෙනෙක්. එයා වගේම තව මේ රනාලේකේ ස්ටාෆ් එකේ අපේ ලංකාවේ අය ගොඩාක් මේ හිටියා. ඉතින් ඇත්තටම හරි සතුටුයි වෙන රටකට මෙහෙම ගියාම ලංකාවේ අය එහෙදි හම්බ වුණාම. ඉතින් එයාලා අපිට හොඳට සැලකුවා. ඒ වගේම හොඳට අපිත් එක්ක කතා කරා. thank you so much. ඒ වගේම තමයි අපිට විතරක් නෙමෙයි ආව හැම කෙනෙක්ටම ඒගොල්ලෝ හොඳට සැලකුවා. අපි හරිම ලකී. මොකද මේ වැඩ ටික සේරම ඉවර වෙද්දී ඒගොල්ලන්ගේ ස්නැක් ටයිම් එක ඕපන් වෙලා තිබුණා. ඉතින් දවසකට මේගොල්ලන්ගේ බ්‍රෙක්ෆාස්ට් එක ඊට පස්සේ ස්නැක් ටයිම් එකක් තියෙනවා, ලන්ච් එක, ඊට පස්සේ ආයෙත් ස්නැක් ටයිම් එකක්, ඊට පස්සේ ඩිනර් එක. ඉතින් ඒ අතරතුරේදී අන්ලිමිටඩ් ලිකර් බෙවරේජස් අපිට ඉල්ල ගන්න පුළුවන්. ඉතින් මේ අයිලන්ඩ් හදලා තියෙන්නේ මිනිසුන්ට ඇවිල්ලා ෆ්‍රී එකේ ඒගොල්ලෝ කැමති විදිහට කාලා බීලා එන්ජොයි කරලා යන්න. ඉතින් අපිත් එහෙනම් ස්නැක් ටයිම් එක එන්ජොයි කරමු.
රිසෝට් එකේ තියෙනවා සුවනිය ෂොප් එකක්, ජෙම් ෂොප් එකක්, කිඩ්ස් ප්ලේ ඒරියා එකක්, වෝටර් ස්පෝර්ට් පොයින්ට් එකක්, චයිනීස් මසාජ් සෙන්ටර් එකක්, ස්පා එකක්, බා එකක්, ඒ වගේම මූවි තියටර් එකක්, ඔය වගේ ගොඩාක් දේවල් කරන්න තියෙනවා. ඊට අමතරව එක්ස්ට්‍රා ඇක්ටිවිටීස් උත් තියෙනවා. ඔය සන්සෙට් විෂින්, සන්රයිස් එක බලන්න ඔහොම ගොඩාක් එක්ස්ට්‍රා ඇක්ටිවිටීස් තියෙනවා. ඒවා ඒගොල්ලෝ ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් අපි ආස ඇක්ටිවිටි එකක් තියෙනවා නම් ඒකට යටින් නම අපේ දාන්න තියෙන්නේ. එතකොට ඒ අදාළ ටයිම් එකට අපි ගිහිල්ලා හිටියාම අපිව එක් කරගෙන යනවා. කතාවෙන් කතාව ඔන්න අපි ලන්ච් එකක් ගත්තා. ලන්ච් එක ගත්ත ගමන් අපි යනවා අපේ විලා එකට. අපි බුක් කරේ වෝටර් විලා එකක්. ඒක නිසා මට හරි ආසයි ඒක ඇතුළ බලන්න. මේ තියෙන්නේ බීච් විලාස්. ඉතින් තමන්ට කැමති විදිහට මේ රිසෝට් එකේ විලාස් බුක් කරගන්න පුළුවන්. බීච් විලා එකක් ඕනනම් බීච් විලා එකක්, එහෙම නැත්නම් වෝටර් විලා එකක් ඔයගලන්ට බුක් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට බජට් කරලා මේ රිසෝට් එකට එන්නත් පුළුවන් ඩේ අවුට් එකක් විදිහට. උදේ බෝට් එකක ඇවිල්ලා හවස 5 විතර වෙනකන් මට මතක විදිහට 5ට තමයි අන්තිම බෝට් එක තියෙන්නේ. ඒ වෙනකන් ඔයාලට මේ රිසෝට් එකේ එන්ජොයි කරලා යන්නත් පුළුවන්. එහෙනම් මෙන්න මාත් එක්ක අපේ විලා එක බලන්න යන්න. දැක්කනේ අපේ විලා එක හරි ලස්සනයි. ඔය විලා එක මැද අර වීදුරක් දාලා තිබ්බේ. ඔය වීදුරුවට මම මුලින්ම අඩිය තිබ්බේ හරිම බයෙන්. මොකුත් වෙන්නේ නැහැ. ඒ වෙනට මට මුලින්ම බය හිතුණා එකපාරම අඩිය තියන්න. ඔය වීදුරෙන් අපිට රැයට බලන්න පුළුවන් මේ පොඩි යාළුවෝ කට්ටියක් එනවා. මම ඔයගලන්ට රැයට පෙන්නන්නම්. අපි ආව බීච් එක පැත්තට පොඩ්ඩක් එන්න හිතුවා. හවස් වෙනකන් ඉන්න හිතුවා බීච් එක පැත්තේ. ඒ වගේම තමයි තව ටිකකින් ස්නැක් ටයිම් එක පටන් ගන්නවා. අපි කොහොමද මේ පැත්තට එන්න ඕන. ඒ හින්දා එකපාරම වැඩ සිරටම ආවා.
මේ හදිසියෙම ලෑස්ති වෙන්නේ කොහෙ යන්න කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න මේ රිසෝට් එකට ආව වෙලාවේ ඉඳන් මම වැඩියෙන්ම කළේ මොකද්ද කියලා. අන්න ඒ දේ කරන්න තමයි යන්නේ. ඩිනර් ගන්න. ඇත්තම කිව්වොත් එහෙම බඩගින්නක් නැහැ. ඒ වුණාට ඉතින් ඩිනර් ගන්න වෙලාව ඇවිල්ලා. ඒක නිසා අපි ලෑස්ති වෙලා යනවා. ඉතින් ඇත්තම කතාව කිව්වොත් අපි ගෙවන ගානට අපිට කා ගන්න බෑ. ඒක තමයි ඇත්තම කතාව. ඉතින් මෙහි ඕන තරම් කන්න බොන්න තියෙනවා. ඒ වුණාට ඉතින් අපිට ලිමිට් එකක් තියෙනවනේ නේද? එහෙම කියලා කන්න නැතුව ඉන්නත් බෑ. ඒක නිසා පුළුවන් තරම් සාධාරණයක් ඉෂ්ට කරන්න try කරා ඉතින්. අනිත් දේ තමයි මෙහි රැට හරිම ලස්සනයි ලයිට්ස් දාලා වෝටර් විලාසෙම ලස්සනට පේනවා. ඒ වගේම කොහොමත් ක්‍රිස්මස් එක ලං වෙලානේ ගියා අපි. එතකොට ක්‍රිස්මස් එකටත් ලස්සනට ඩෙකොරේට් කරලා තිබුණා. මේ ලයිට්ස් දැම්මහම රැට හරි ලස්සනයි. වගේම තමයි ස්පෙෂලි කියන්න ඕනේ මේ රිසෝට් එකේ ලොකු බුෆේ එකක් තියෙනවා. ඒ වගේම තමයි කෑමත් හරිම රසයි. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ ස්පෙෂල් ඩයිනින් ඔප්ෂන්ස් තියෙනවා මේ විදිහට. ඉතින් තමන් කැමති නම් ඒක රික්වෙස්ට් කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ලස්සනට arrange කරලා දෙනවා. හරි ඉතින් දැන් අපි ආයෙත් විලායකට ආවා. විලායකට ආවහම මං කිව්වනේ ඕගොල්ලන්ට මම පොඩි යාළුවෝ කට්ටියක් පෙන්නන්නම් කියලා. අන්න එයාලා තමයි මේ ඉන්නේ. අර අපේ විලායක මැද තියෙන වීදුරුවෙන් තමයි මේ පේන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා මේ වෙද්දී මේ ඉන්නේ බේබි ෂාක්ලා. ඉතින් ෂාක්ලා කිව්වට මේ සත්තු හරිම අහිංසකයි. එහෙම අපිට කරදරයක් කරන්නේ නැහැ කියලා කිව්වා. හරි ඉතින් දැන් හොඳට කාලා බීලා ඉන්නේ උදේ ඉඳන්ම. ඉතින් කාපු ඒවා බහින්නත් එක්ක මම හොඳ කොෆි දෙකක් හදාගත්තා අපි දෙන්නට. ඉතින් දැන් මේ කොෆි එක බීලා අපි ටිකක් වෙලා ඉඳලා නිදාගත්තා. හරි good morning. ඔන්න දැන් උදේ වෙලා අපි ඉතින් උදේ නැගිටලා ලෑස්ති වුණා. ආයෙත් ඉතින් මොනවා කරන්නද? බ්‍රෙක්ෆාස්ට් ගන්න යන්න තමයි. මං ඕගොල්ලන්ට අර ඊයේ රෑ පෙන්නපු යාළුවෝ ආයෙවත් පෙන්නන්නම්. ඔන්න උදෙත් ඒගොල්ලෝ ඇවිල්ලා. ඉතින් උදේටයි රෑටයි අනිවාර්යයෙන්ම මේගොල්ලන්ව බලා ගන්න පුළුවන්. අපි ඉතින් මුහුදට බැස්සත් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේගොල්ලන්ගෙන් අනතුරක් නැති නිසා. ඉතින් මේ විදිහට මේ තැන් වල මෙහෙම රංචු ඉන්නවා බේබි ෂාක්ලා. හරි ලස්සනයි. අපි මේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන ගමන් තමයි ඉන්නේ. අපි අද මේ රිසෝට් එකෙන් චෙක් අවුට් වෙනවා. ඒක නිසා පොඩ්ඩක් මේ රිසෝට් එක වටේ ඇවිදලා ඒ අන්තිම පැය කීපය මම කැමති විදිහට ගත කරන්න හිතුවා. මේ රිසෝට් එක මතක් වෙන්න මම මේ ෆ්‍රිජ් මැග්නට් එකත් ගත්තා.
ඔන්න ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එකත් ගත්තා. මං ආයෙමත් සැරයක් කියනවා මේගොල්ලන්ගේ කෑම නම් හරිම රසයි. හැම එකෙන්ම මට try කරන්න බැරුව ගියා. ඒ වුණාට මට හිතුණු දේවල් ටිකක් මම පුළුවන් තරමක් try කරා. ඔන්න ඉතින් මම අන්තිම පැය කීපය මේ විදිහට enjoy කරන්න හිතුවා. අපි තව ටිකකින් මේ රිසෝට් එකෙන් පිටත් වෙනවා. ඊට කලින් අපිට ස්නැක් ටයිම් එකක් හම්බ වෙනවා. අපි පිටත් වුණේ 12ට හරි 12 මාට හරි තියෙන බෝට් එකේ. ඉතින් දුකයි ඒ වුණාට ඉතින් මොනා කරන්නද? දැන් යන්න වෙනවා. අපිට හවස් 5 වෙනකන් ඉන්න පුළුවන්. විලා එක බාර දීලා ඒ වුණාට අපි තව අයිලන්ඩ් එකකට යන්න ඕනේ. ඒ හින්දා තමයි මේ වෙලාවට පිටත් වුණේ. ඔන්න අපිට අපේ ගමේ කෙනෙක් හම්බුණා. මෙයත් ලංකාවේ කෙනෙක් මේ රිසෝට් එකේ තමයි වර්ක් කරන්නේ. එයායි ගමත් නිගම්බෝ. ඉතින් එයාත් එක්කත් පොඩ්ඩක් කතා කරලා අපි යන්න බෝට් එකට නැග්ගා. ඉතින් thank you so much අදාරන් ක්ලබ් රනාලේ. ඉතින් මගේ ජීවිතේට ලස්සන මෙමරිස් ගොඩක් එකතු වුණා මේ රිසෝට් එක නිසා. අපි දැන් හුළුමාලේ අයිලන්ඩ් එකට යන ගමන් ඉන්නේ. අපි ගිහිල්ලා චෙක් ඉන් වෙනවා ඉක්මනටම අපි අද ඉන්න හොටෙල් එකට. අද ඉන්නෙත් අපි මෙහි මාල්ඩිව්ස් ආව ගමන්ම අපි හිටපු හොටෙල් එක බීච් බ්‍රීස් ඇන්ඩ් ස්පා එක. මේක තමයි අපිට හම්බුණ රූම් එක. කලින් එක වගේමයි ඒත් වෙන රූම් එකක්. අපි ඉක්මනටම හොටෙල් එකෙන් බෑග්ස් තියලා අපි දෙන්න ගියා ලන්ච් එක ගන්න. දැන් ටිකක් පරක්කුත් වෙලා අර මහන්සියටත් එක්ක බඩත් ගිනි. ඒ හින්දා අපි ඉක්මනට ගියා ලන්ච් එක ගන්න. පිලවුස් එකටම තමයි ආවේ. කලින් vlog එකෙත් ඔයගොල්ලෝ දකින්න ඇති මේ රෙස්ටොරන්ට් එකට අපි ආවා. මේකේ කැම රසයි. මට ආසයි තුනා රයිස් ඇන්ඩ් කරි කන්න ශ්‍රී ලංකන් විදියට. ඉතින් මේකේ ශ්‍රී ලංකන් ඇන්ඩ් ඉන්දියන් ෆුඩ් තියෙන නිසාම තමයි මේකට ආවේ. හස්බන්ඩ් නම් රයිඩ් රයිස් එකක් ගත්තේ. ඒනොට මට නම් රයිස් ඇන්ඩ් කරි තමයි කන්න ආස හිතුනේ. මේගොල්ලන්ගේ කැම රසයි. ඉතින් ඔයගොල්ලෝ මාල්ඩිව්ස් ඇවිල්ලා හුළුමාලේ අයිලන්ඩ් එකට ආවොත් අනිවාර්යෙන්ම මේ රෙස්ටොරන්ට් එකට ඇවිල්ලා මේගොල්ලන්ගේ කැම try කරන්න. අපි මේ යන්නේ මාලේ සිටි එකට. හෙට යන්න ඕනේ අපේ ඊළඟ අයිලන්ඩ් එකට යන බෝට් එක ගන්න. ඔය පහුවෙච්ච එක ඔයගලන්ට අඳුරගන්න පුළුවන් වුණාද? මට ඒක හරියට වීඩියෝ කරන්න බැරුව ගියා. මෙහි මාල්ඩිව්ස් වල බැංක් ඔෆ් සිලෝන්. අපි වෙන අයිලන්ඩ් එකකට යනවා කියලා කිව්වට මං තාම කිව්වේ නෑනේ මේ මොන අයිලන්ඩ් එකටද යන්නේ කියලා. අපි දැන් යන්නේ ක්‍රොස් රෝඩ් අයිලන්ඩ් එකට.
මේ අයිලන්ඩ් එකටත් අපි බෝට් එකකින් තමයි යන්න ඕනේ. බෝට් එක කියලා මං කිව්වට ඒකට ඇත්තටම කියන්නේ ෆෙරි කියලා මම හිතන්නේ. ෆෙරි එකකින් තමයි ඒ අයිලන්ඩ් එකට යන්න ඕනේ. ඉතින් අපිට ටිකක් වෙලාව තියෙනවා. ඒ හින්දා අපි හිතුවා ඉක්මනටම shopping කරන්න. ඉතින් මෝල්ඩිව්ස් ආවොත් ඔයගොල්ලට මොනවද මුලින්ම මතක් වෙන්නේ? ඔව් කරවල උම්බලකඩ ඒක අනිවාර්යයෙන් මතක් වෙනවානේ. ඉතින් අපිත් ඒක නිසා කරවල උම්බලකඩ ටිකක් ගන්න ගියා. මෙහේ කරවල මාකට් එකේ ඉන්නවා ලංකාවේ කෙනෙක්. ලංකාවේ කෙනෙක්ගේ ෂොප් එකක් තියෙනවා. අපිත් එයාගෙන් තමයි අපිට ඕන කරවල උම්බලකඩ ටික ගත්තේ. මේ තියෙන්නේ එයාගේ ෂොප් එක. ඉතින් අපිට ඕන කරවල උම්බලකට ටික ගත්තම එයා හොඳට ඒක පැක් කරලා දෙනවා අපිට අරගෙන යන්න ලේසි වෙන්න. ඊට පස්සේ ඉතින් අපිට ටයිම් එකක් තිබුණ නිසා අපි shopping කරා. මම මේ ෂොප් එක වෙනමම ඕගොල්ලන්ට පෙන්වන්නේ හේතුවක් උඩ. අපි සුවනියා ෂොප් ගොඩකට ගියා. ඉතින් ඒවල ලොකු ගණන් කිව්වා අපිට. හැබැයි මේ ෂොප් එකේ විතරයි අපිට සාධාරණ විදිහට ගණන් කිව්වේ. ඉතින් ඒකයි මම මේ ෂොප් එක පෙන්වන්න හිතුවේ. ඒ වගේම තමයි අපිට අවශ්‍ය දේ ගත්තෙත් අපි මේ ෂොප් එකෙන්මයි. අපි දැන් shopping කරලා ඉවර වෙලා ආවා Crossroad Island එකට යන්න ටිකට් ගන්න තැනට. ඉතින් එතන මේ වගේ ලස්සන ආර්ට් ගැලරි එකක් තියෙනවා. ඉතින් මං ඒ වල හිටියා. දැන් අපි shopping කරලා ඉවර වෙලා දැන් මේ බඩු ටිකත් උස්සගෙන නෙමෙයි ඇත්තටම ආවේ. ඒ ටික අපි tour guide දුන්නා. ඉතින් එයා අපිට කිව්වා මේ රෑට ආයෙත් ආවහම අපිට දෙන්නම් කියලා. ඇත්තට මේක අපිට මාර පහසුවක් වුණා. නැත්තම් අපි ওই ටිකත් උස්සගෙන ඒ අයිලන්ඩ් එකට ගියා නම් අපිට ඒක ගොඩක් අමාරුයි. ඉතින් මම මේ vlog එකේදීත් මතක් කරනවා. ඒ වගේම thanks කරනවා අපේ මේ tour එක plan කරලා දුන්න මයිරුචි travels එක. හරි ඉතින් කතාවෙන් කතාව මම මෙතන මේ තියෙන ටිකත් බලලා ඉවර වෙද්දි අපිට පිටත් වෙන්න වෙලාවත් හරි ගිහිල්ලා තිබුණා. එහෙනම් අපි මේ පැත්තට යමු. අපේ බුකින් එක චෙක් කරලා මේගොල්ලෝ මෙතෙන්ට ආවහම අපිට ඒ වගේ Crossroad කියලා බෑන්ඩ් එකක් අතට බඳිනවා. දැන් මේ අපි ෆෙරි එකට නගින ගමන් තමයි ඉන්නේ. එහෙනම් දැන් අපි යමු Crossroad Island. මේකත් ඉතින් සුපුරුදු පරිදි අර වගේම හරිම වෙලාවට යන්න පිටත් වුණා. හරි ඉතින් ඔන්න අපි Crossroad Island එකට ඇවිල්ලත් ඉවරයි. මේ තියෙන්නේ Crossroad Island. මේකත් man made island එකක්. හරි ලස්සනයි මේ island එකත්. ඉතින් මේ island එකේ අපිට purchase කරන්න ගොඩාක් දේවල් තියෙනවා. shop ගොඩක් තියෙනවා. ඒ වගේම restaurant ගොඩාක් තියෙනවා. beach club එකක් තියෙනවා. ඒකේ ලොකු pool එකක් තියෙනවා. ඉතින් Taman කැමති තැනක ඇවිදලා හොඳට කාලා බීලා enjoy කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම මේ අයිලන්ඩ් එකේ ප්‍රයිවට් ඒරියා එකකුත් තියෙනවා. ඒකේ තියෙන්නේ රිසෝට්. ඉතින් ඒ පැත්තට යනවා නම් අපි ඒව බුක් කරලා තියෙන්න ඕන. ඉතින් එහෙම නැතුව මේ අයිලන්ඩ් එක බලන්න එනවා නම් අපිට ඒ ප්‍රයිවට් ඒරියා එකට යන්නේ නැතුව අනිත් හැම තැනකම ඇවිදලා හොඳට කාලා බීලා එන්ජොයි කරලා එන්න පුළුවන්. අනිත් දේ තමයි මේ අයිලන්ඩ් එක ඇතුලේ එක්කෙනෙක් අනිවාර්යයෙන්ම $20ක් හෝ ඊට වැඩිය වියදම් කරන්න ඕන. $20ක් වියදම් කරලා තිබුණ නැත්නම් අපි මෙතනින් මේ අයිලන්ඩ් එකකින් යද්දි අපිට සිද්ධ වෙනවා ට්‍රාන්ස්පෝර්ට් එකට ගෙවන්න. $20ක් වියදම් කරලා නම් එහෙම ට්‍රාන්ස්පෝර්ට් එකට ගෙවන්න දෙයක් නැහැ.
ඒගොල්ලෝ අපි යද්දී චෙක් කරලා බලනවා. ඉතින් එවිඩන්ස් විදිහට ඕගොල්ලෝ ආවොත් අනිවාර්යයෙන්ම මොනවා හරි දෙයක් පර්චේස් කරද්දී ඒවල බිල්ස් ටික තියාගන්න ඕනේ. අන්තිමට අපි එවිඩන්ස් විදිහට බිල්ස් ටික තමයි පෙන්වන්නේ. එහෙම පෙන්නලා ඒ ගාණ වියදම් කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැතුව අයිලන්ඩ් එකෙන් යන්න පුළුවන්. $20 වියදම් කරන එක ඇත්තටම ඉතින් එච්චර ලොකුවට හිතන්න දෙයක් නෑ. මොකද මේක ඇතුලේ චුට්ටක් දේවල් එක්ස්පෙන්සිව්. ඒක ඉතින් නිකම්ම අපිට වියදම් වෙනවා. මේ වෙද්දි අපි දෙන්නට ගොඩක් මහන්සි. ඇත්තටම මේ ක්‍රොස් රෝඩ් අයිලන්ඩ් එකට එන ගමන අපි දෙන්න ස්කිප් කරන්නත් හිටියේ. ඒනට අපි අන්තිමටම තීරණය කළා නැහැ මෙහි ආවේකේ අපි මේකත් බලලම යමු කියලා. ඒත් අපිට මහන්සි. ඊට පස්සේ හිතුණා හරි කමක් නෑ මහන්සියෙන් හරි ආවේක හොඳයි. එතකොට අපි මේ අයිලන්ඩ් එකත් බලාගත්තනි කියලා. මේ අයිලන්ඩ් එක හරි ලස්සනට හදලා තියෙනවා. ඉතින් අපිට ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න එහෙම හරිම ලස්සන ලොකේෂන් තියෙනවා. ක්‍රොස් රෝඩ් අයිලන්ඩ් එකේ අන්තිමටම තිබුණ ෆෙරි එකේ තමයි අපි ආවේ. දැන් ඔන්න උදේ වෙලා අපි අද ලංකාවට එනවා. ඉතින් අපි උදෙන්ම ලෑස්ති වුණා. දැන් අපි යනවා එයාපෝට් එකට. අපි අද උදෙන්ම මොල්ඩිව්ස් වලින් එනවා ලංකාවට. අද ලංකාවට ඇවිල්ලා හස්බන්ඩ්ට හවස ක්ලාස් එකකුත් තියෙනවා. එයා ඒකට යන්නත් ඕනේ. ඉතින් ඔහොම තමයි අපේ මොල්ඩිව්ස් ටුවර් එක ඉවර වුණේ. ඉතින් බයි බයි මොල්ඩිව්ස්. මේ පාර්ට් 2 නේ. පාර්ට් 1 බලලා නැත්නම් ඒකත් බලන්න. ඕගොල්ලෝ ඉතින් මොකද හිතුවේ කියලා කමෙන්ට් එකකුත් දාන්න අපේ ටුවර් එක ගැන, මේ vlog එක ගැන. ඒ වගේම තමයි මාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. like කරන්න, share කරන්න. එහෙනම් මම ආයෙත් අලුත් vlog එකකින් ඔයගොල්ලන්ව හම්බ වෙන්නේ නම්. bye bye.